අදත් ඔබේ ජීවිතයට හරිම පාර කියලා දෙන positive parenting plus වැඩසටහන ආරම්භ කරන්නටයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද දවසේදී බොහොම ගෞරවයෙන් පිළිගන්න වැඩසටහනට මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දරාරච්චි මහත්මිය අයබෝවන්. අද පළවෙනි ප්‍රශ්නේ යොමු කරලා තියෙන මනෝවිද්‍යාඥතුමියනි වයස අවුරුදු 26ක උපාධිධාරිනියක්. මම උපාධිය අවසන් කළේ 2024 අගෝස්තු මාසයේදී. මම මේ වෙනකොට පෞද්ගලික ආයතනයක සේවය කරනවා මැඩම්. මගේ ගැටලුව මම කරන දේවල් වලදී මගේ පවුලේ අය මගේ තීරණ වලට ගොඩක් බලපෑම් කරනවා. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අයියා, නංගිලා දෙන්න. මම පොඩි කාලේ ඉඳලම ටිකක් කුලෑටි තැම්පත් පැත්තකට වෙලා ඉන්න කෙනෙක්. මම ඉන්න විදිහට මගේ නෑදෑයන් පවා මට කියනවා මං ඉන්නේ මහා මෝඩයෙක් වගේ කියලා. ඒත් මම පාසලේදීත් විශ්වවිද්‍යාලයේදීත් මාව ගොඩක් අය අගය කරනවා මැඩම්. ඔයා හොඳ කෙනෙක් අනේවා හරිම නිහතමානී ඉවසිලිවන්ත කෙනෙක් කියලා තමයි එයාලා කියන්නේ. මට හැම වෙලාවෙම මගේ පවුලේ අපහාස කරනවා. උදාහරණයක් විදිහට මම කැම්පස් තේරෙන වෙලාවෙ හැමෝම කිව්වා මං එක දවසයි යන්නේ රැක් කරපු ගමම ඉතින් මෙයා ගෙදර එයි කියලා. ඒත් මං කැම්පස් යන කාලේ කොරෝනා නිසා ගොඩක් මැඩම් මම හිටියේ ගෙදර. මං ඒ තරම් සමාජශීලී කෙනෙක් නොවුනත් කැම්පස් එකේදී හැම දෙයකම ඉදිරිපත් වෙලා මම කටයුතු කළා. යාළුවන් එක්ක විනෝද වුණා. ඒ කොහොම වුණත් ගෙදර අය මාව පාලනය කරගන්න හදනවා මැඩම්. මම යාළුවෙක්ව ආශ්‍රය කළාත් මම අඳින පළඳින විදිහටත් එයාලා එක එක දේවල් කියනවා. විශේෂයෙන්ම මට අපහාස කරන්නේ අම්මයි අයියයි. සමහර වෙලාවට තාත්තයි ලොකු නංගිටත් එහෙම කරන අවස්ථාවන් තියෙනවා. අයියා විවාහ වෙලා අපේ ගෙදරමයි ඉන්නේ. අයියාගේ බිරිඳ කාටවත් මුකුත්ම කියන්නේ නැති කෙනෙක්. සමහර වෙලාවට අයියාගේ බිරිඳ එක්ක සංසන්දනය කරලා මගේ අඩුපාඩු කිය හිනා වෙනවා. මේ දේවල් නිසා මට ගෙදර ඉන්න එකත් එපා වෙලා තියෙන්නේ. මං ගොඩක් අසරණ වෙලා ඉන්නේ මැඩම්. මට මං ගැන කලකිරීමක් ඇති වෙනවා එහෙම දේවල් නිතරම ඇහෙද්දි. මට මේ තත්වයට මුහුණ දෙන්න පුළුවන් විදියට උපදෙසක් දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. වෙලාවකට මට හිතෙනවා මට මානසික රෝගයක් තියෙනවද කියලා. මොකද මුහුණ පවා දැන් වෙනස් වෙලා මැඩම්. මං ගොඩක් කල්පනා කරන්න පටන් අරගෙන තියෙනවා. මට රැට නිින්ද යන්නේ නැති තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඇත්තටම මම මගේ පවුලට හරි ආදරෙයි. ගොඩක් ආදරය කරනවා. ඒ නිසාම මට එයාලගේ හැසිරීම හිත හරියට රිද්දන දෙයක් බවට පත් වෙලා තියෙනවා. මගේ පවුලේ අම්මා තාත්තා අපි පොඩි කාලේ ඉඳන් ගොඩක් රණ්ඩු වෙලා ගහගෙන පවා තියෙනවා. අම්මා කිහිප සැරයක්ම ජීවිතේ නැති කරගන්න පවා උත්සාහ කරපු කෙනෙක් මැඩම්. අම්මා ගොඩක් අසනීපෙන් ඉන්නේ. ඒ වගේම ලොකු නංගි විද්‍යාපීඨය ඉගෙන ගන්න ගමන් ඉන්නේ. පොඩි නංගි ජොබ් එකක් කරන්නේ. එයාගේ වයස අවුරුදු පොඩි නංගි ගෙදර ඉන්නේ. එයාගේ වයස අවුරුදු 17යි. ඒ ලෙවල් කරනවා මං හිතන්නේ. එයාත් ගෙදර ඉන්න කැමති නැහැ. නිවාඩු කාලේ ගාමන්ට් එකක මහන්න පවා ගියා ගෙදර ඉන්න අකමැති නිසා. මං එයාගෙන් ඇහුවා ඒ වැඩට යන්න කියලා. එයා කියන්නේ ගෙදරට වෙලා අම්මලා තාත්තලාගෙන් යපුණාම අපිට නිදහසක් නැති වෙනවා කියලා. ඇත්තටම මේ දේවල් ගැන කල්පනා කරලා ගොඩාක් දුක් වෙනවා මැඩම් මම රැකියාවක් කරත් මට ලොකු පීඩනයක් දෙනවා. ගෙදර ප්‍රශ්න මගේ කියලා. නංගි තාම අවුරුදු 18ක්වත් නැති නිසා යාව රැකියාවකට යවන්න මම පොඩ්ඩක්වත් කැමති නැහැ. මං අනවශ්‍ය විදියට හැමදේම හිතන එකෙන් මිදෙන්න මට උදව් කරන්න කියලා ඔබතුමියගෙන් ඉල්ලනවා. මගේ ගැටලුවට තව පුංචි විස්තර කිහිපයක් එකතු කරගන්න ඕන. මට දැන් දවස් 2-3ක් ඇතුළත සිදුවීම් කිහිපයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම තවත් මානසික පීඩනයෙන් ඉන්නේ. මට එදිනෙදා ජීවන රටාව ගෙවන විදිය මුලින් විස්තර කරොත් මැඩම් උදේ 5:00 6:00 අතර මම අවදි වෙනවා. රැකියාවට නොයන දිනවල 10 පහ වෙනවා මම අවදි වෙද්දි. මම රැකියාව කරන්නේ උදේ 7:45 සිට උදේ 7:15 සිට හවස 7:15 දක්වා. මම කනවා, රෙදි හොදනවා. ඊට පස්සේ මම වැඩ ඉවර කරලා නිදාගද්දි රෑ 10 පහ වෙනවා. මේ තමයි මගේ ඩේලි රූටින් එක කියලා සඳහන් කරලා තියෙනවා. හරි හසින. ඉතින් මෙවැනි අම්මලා ගැන අපි ඕන තරම් මේ වැඩසටහන් වලදී කතා කරලා තියෙනවා. තොර දරුවෝ හැටියට කොහොමද තමන්ගේ සතුට හොයාගන්නේ තමන්ගේ ජීවිතය හොයාගන්නවා කියන කාරණේ ඒගොල්ලන්ගේ ඉස්සරහා තියෙනවා. ඒතකොට දැන් නංගි ටිකක් ශක්තිමත් වගේ පේනවා. නංගි යැපෙන්නේ නැතුව තමන් ස්වාධීනව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඕන කියන ශක්තියක් නංගිටත් තියෙනවා කියලා හිතෙනවා. පොඩි නංගිට අවුරුදු 17ක් 18ක් කියපු දරුවෝ නංගිට. ඒතර මෙහෙම දෙයක් මට යෝජනා කරන්න පුළුවන් ඇයට. නංගි ශක්තිමත් නම් ඔබට රැකියාවකුත් තියෙනවා නම් යම්කිසි විදිහකට වෙන තැනක පදිංචියට යන්න පුළුවන්. ඔබ අවුරුදු 26ක්. පරිපූර්ණ වැඩිහිටියෙක්. රැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔබ හම්බු කරනවා. يعني ඔබ ශක්තිමත්. ඒතකොට ඔබ ශක්තිමත් කියලා ඔබ බාර ගන්න ඕනේ. ඔබ දකින්න ඕනේ. ඔබේ ශක්තිය ඔබ දැක්කේ නැත්නම් කවුරුත් දකින්නේ නැහැ. අපිට හැමතිස්සෙම අනිත් අය කරදර කරනවා නම් වද දෙනවා නම් අපිත් හිතන්න ඕනේ ඇයි මට මේ තරම් කරදර කරන්නේ? මේ තරම් වද දෙන්නේ. මොකද මගේ
මගේ තියෙන දුර්වලකම කියලා. මොකද දැන් මෙතන අම්මව හදන්න බෑ. මේ අම්මා මෙහෙම කරදර කරන එක යම් කිසි විදිහකට ඔබත් එක්ක ඉරිසියා වෙන්න පුළුවන්. යම් කාරණා තියෙනවා දෙමෝපියන්ටත් එහෙම ෆේවරිට් චයිල්ඩ් කෙනෙක් ඉන්නවා. ඇත්ත එකතු වෙලා අනිත් අයට වද දෙන කාරණා තියෙනවා. ඔය කියන විදිහට තාත්තටයි නංගිටයිත් කරදර කරනවා කියන අදහසකුත් කිව්වා. ඒ කියන්නේ නංගිත් කැමති නෑ කියලා කියන්නේ කාටවත් මේ ගෙදර පරිසරය ඔරොත්තු දෙන්නේ නැහැ කියන එක. එවනම් රණ්ඩු වෙන්නත් එපා කිසිම දෙයක් එපා. මොකක් හරි වැඩට යන්න පරක්කු වෙන හින්දා එහෙම නැත්නම් තව ටිකක් රෑ වෙනකන් ඉන්න ඕන හින්දා ගිහිල්ලා මොකක් හරි කාරණයක් හේතු කරගෙන ගෙදරින් යන්න බලන්න. ගෙදරින් ගිහිල්ලා යම්කිසි තැනක නැවතිලා බලන්න ඉන්න පුළුවන්. උනන් නංගිව එක්කයි යන්න පුළුවන්. මොකද නංගිටත් මෙතනින් ගැලවෙන්න උත්සාහය තියෙනතොර ඔබ නංගි ඉන්නවනේ ඔබට ශක්තියක් තියෙන නිසා. ඒ වගේම ඇය දැන් කරන්නේ වැඩට යන එකයි ගෙදර ඇවිල්ලා රෙදි හොදන එකයි කනවා විතරයි. ඒතර ඔබ අවුරුදු 26ක තරුණියක්. දැන් ඉතින් ජීවිතේ විඳින්න ඕනේ. යාළුවොත් එක්ක පොඩක් එළියට යන්න ඕනේ. ආදරය කරන්න ඕනේ. මොකද මේ දේවල් නොකර වයසට යන්න එපා. මම කියන්නේ මේ කාලේ උරගා බලන්න ආදරය කියන්නේ මොකද්ද කියලා හොයාගන්න බලන්න. ඊට බලන්න ඕනේ. ඒතර ජීවත් වෙනවා කියලා ඔබට දැනෙනවා. ඒතර එහෙම නැත්නම් අපිට යම් කිසි විදිහකට මම කියන්නේ මේ මොනවා හරි තමන් ආස කරන දෙයක් ජීවිතේට යම් පැෂන් එකක් එකතු කරගන්න. මොකක් හරි තමන්ගේ සින්දු කියන එක වෙන්න පුළුවන්, නටන එක වෙන්න පුළුවන්, චිත්‍ර අඳින එක වෙන්න පුළුවන්, එක්ක එහෙම ට්‍රිප් යන එක වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් ජීවිතේට එකතු කරගෙන මේ අම්මා තාත්තා තමන්ට හොඳයි කිව්වහම සතුටු වෙන්න. ඒක තමන්ගේ ස්වාම පුරුෂයා තමන්ගේ පාර්ට්නර් තමන් හොඳයි කිව්වහම සතුටු වෙන්නේ නැතුව තමන් ජීවිතේ තමන් සෙලිබ්‍රේට් කරන, තමන්ව විඳින්න, තමන් එළියත් එක්ක විඳින්න ක්‍රමවේදයක් හදාගන්න. එතකොට ඔබට ජීවත් වෙනවා කියලා දැනෙනවා. ඒත් මම හිතන්නේ ඕක හිත හිතිය වැඩක් නැහැ නේ. ඔබගේ අම්මා ඔබ කොච්චර හොඳට ඉන්න උත්සාහ කරත් ඕක දකින්නේ නැහැ. ඔබ දැන් ජීවිතේ වගකීමක් අරගෙන තනියෙන් එළියට ඇවිල්ලා ඕන්න නංගිත් එක්ක එළියට ඇවිල්ලා මම හිතන්නේ ජීවිතේ වෙන විදිහක් හොයාගන්න. හොඳයි අපි සුබ පැතුම් එක්ක කරනවා. ඒට ඇගේ ගමන යන්නට ශක්තිය ලැබෙන්න කියලා ඊළඟ ප්‍රශ්නේ අපිට ඉංග්‍රීසි භාෂාවෙන් භාගයක් සිංහල භාෂාවෙන් භාගයක් කියලා තියෙනවා. සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන්නම් අවුරුදු 37ක රැකියාවක් කරන අම්ම කෙනෙක් තමයි යොමු කරලා තියෙන ප්‍රශ්නය. නියුන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. අවුරුදු 3යි මාස 9යි තමයි නියුන් දරුවන්ගේ වයස වෙන්නේ. ඒ දරුවෝ දෙන්න බලාගන්නේ මේගොල්ලෝ කියන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වැඩට යනකොට යාළුවෝ බලාගන්නේ වයිෆ්ගේ අම්මා සහ හස්බන්ඩ්ගේ අම්මා දෙන්න තමයි බලා ගන්නවා කියලා සඳහන් කරලා තියෙන. සහ දරුවෝ ප්ලේ ස්කූල් එකටත් යනවා කියලා සඳහන් කරලා තියෙනවා. මැඩම් මම ලබන අවුරුද්දේදී මේ දරුවෝ නිසාම රැකියාවෙන් ඉවත් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. දරුවෝ දෙන්න හැන්ඩල් කරන හැටි සම්බන්ධයෙන් තමයි දැනගන්න ඔබතුමියගෙන් උපදෙස් පතලා මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. මොකද රාත්‍රියකදී මොන දුන්න කාරණාවක් නිසා මේ ගයිඩන්ස් අනිවාර්යයෙන්ම ඕනේ කියලා ඇය හිතුවා කියලා සඳහන් කරලා තියෙනවා. අක්කයි නංගිගේ දෙන්නගේ නංගි හැම වෙලාවෙම අක්කගේ එයාට වැඩිපුර ඇටෙන්ෂන් ගන්න, ආදරේ තියාගන්න හැම වෙලාවෙම අක්කිත් එක්ක රණ්ඩු කරනවා කියලා තමයි. ඔන්න නංගි අක්කිත් එක්ක රණ්ඩු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. අක්කේ වැඩිපුර බැඳිලා ඉන්නේ තාත්තිත් එක්ක කියලා සඳහන් කරලා තියෙනවා. අක්කා බැරි වෙලාවත් අම්මයි තාත්තයි ගාව ඉන්නවා නම් නංගි නිදා ගන්නවත් ළඟට එන්නවත් කඩල් කරන්නවත් අම්මා තාත්තා ගාවට එන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. ගිය සඳුදා දවසේදී නොටිස් කරලා තියෙනවා මේ අම්මා නංගිගේ බිහේවියර් එකේ පොඩි චේන්ජස් ටිකක් වෙනවා කියලා. රාත්‍රී 7 වගේ වෙනකොට තමයිලු අම්මා වැඩ ඇරලා එන්නේ. ආයෙ ආව ගමම ගෙදරට එනකොටම දෙන්නම එනවලු රිලීස් කරන්න ඒගොල්ලන්ගේ දවසේ කම්ප්ලේන්ස් ටික අම්මා ගාවට. ඊට පස්සේ ඒගොල්ලෝ හිමීට අම්මට කියනවලු එන්න ඇඳට යන් අපි කඩල් කරමු කියලා. ඉතින් ඒ වෙලාවේදී යාලා ඇඳ උඩ පයින්නවා. මගෙන් එහා පැත්තට මෙහා පැත්තට පයින්නවා. කෑ ගහනවා, hina වෙනවා, නටනවා. මේ හැමදේම කරලා සතුටින් ඉන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. හැබැයි අක්කි බැරි වෙලාවත් මේ වෙලාවේ අම්මා ගාවට වැඩිපුර ටිකක් ලං වුණොත් එහෙම නංගි අක්කිට ගහනවලු, තල්ලු කරනවලු, එළියට ඈත් වෙන්න go away කියලා කියනවලු. අම්මා මගේ ඔයා අයින් වෙන්න කියලා අක්කිට කියනවා සහ හපනවා අක්කිව කියලා සඳහන් කරලා තියෙනවා. ගිය මන්ඩේ ඉඳන් නංගි කියනවලු අම්මට මං ඔයාට ආදරේ නෑ අම්මා කියලා. හරිම සීරියස් ඉමෝෂන්ස් එක තමයි මේ දේ සඳහන් කරන්න කියලා තියෙනවා ඒ අම්මා. so then මම ෂොක් වුණා ඒ වචනේ ඇහුවට පස්සේ. සායා ඒක කියලා මගෙන් ගොඩක් ඈතට ගියා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේක මේ විදිහටම බ්‍රහස්පතින්දා සහ අඟහරුවාදා දවස් දෙකෙත් සඳහන් කරා කියලා ඇය දක්වලා තියෙනවා. ඉතින් ඒ හින්දා ටිකක් ඇය කලබල වෙලා තියෙනවා. මේක ටිකක් සීරියස් මෝඩ් එකකින් කියපු නිසා. සහ මේක ඒගොල්ලෝ හයිඩ් ඇන්ඩ් සීක් කරනවලු හැම වෙලාවෙම. ඊට පස්සේ මේගොල්ලෝ හොඳ ස්ලීප් හොඳට නිදා ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. හවස වරුවේදී හොඳ නිින්දක් ලබා ගන්නවා. මම ගෙදර ආවට පස්සේ ඒගොල්ලෝ නිදාගන්නේ නැහැ ගොඩක් වෙලාවට.
අද දවසේදී මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන දවසේදී අක්කේ නිදාගෙන තියෙනවා හවස් වරුවේදී නංගි නිදාගෙන නැහැ හවස් වරුවේදී නංගි අම්මත් එක්ක සෙල්ලම් කරලා තියෙනවා වතුර දාලා තියෙනවා පැලබලට මේ දේවල් කරලා තියෙනවා ගාඩන් එකේ දේවල් කරලා තියෙනවා සෙල්ලම් කරලා තියෙනවා ඊට පස්සේ හබස එයාගේ මිල්ක් එකෙන් පස්සේ කිරි එක බිව්වට පස්සේ පැය 2-3ක් වගේ කවුච් එකේ නිදාගත්ත කියලා සඳහන් කරලා තියෙනවා එයා නැගිට්ටට පස්සේ අක්කි අම්මත් එක්ක ඉන්නවා දැකලා තියෙනවා කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ ඊට පස්සේ නංගි මාව රිජෙක්ට් කරන්න ගත්තා යා කෑම කන එක රිජෙක්ට් කරා ළඟට එන එක රිජෙක්ට් කරා ඊට පස්සේ හස්බන්ඩ්ුයි එයායි ගිහිල්ලා එයාගේ ඇඳුම් මාරුක බබාගේ ඇඳුම් මාරු කරන්න උත්සාහ කරා ඒකත් රිජෙක්ට් කරා බොහොම තරහෙන් ආවේගශීලීව වැඩ කරා කියලා සඳහන් කරලා තියෙනවා ඊට පස්සේ අම්මයි තාත්ති එක්ක නිදා ගන්න එකත් රිජෙක්ට් කරා කියලා සඳහන් කරලා තියෙනවා ඊට පස්සේ එයා ගිහිල්ලා මදරින් ලෝ එක්ක තමයි නිදාගත්තේ කියලා සඳහන් කරලා තියෙනවා ඊට පස්සේ අක්කි යාගාවට ගිහලා ආදරෙන් කතා කරාලු එන්න අපිත් එක්ක නිදාගමුයි කියලා හැබැයි ඒ වෙලාවෙත් ආවේ නැහැ ඉතින් ඇගේ ඒ ඉමෝෂන් සම්බන්ධයෙන් ගොඩක් ෂොක් වුණා මේ කවදාවත් මේ දවස් ටිකේ තමයි සිද්ධ වුණේ කියලා. ඇයි මේ දරුවා මේ විදිහට සඩන්ලි වෙනස් වෙලා තියෙන්නේ යාගේ බිහේවියර්ස් කියලා තමයි ඒ අම්මා ප්‍රශ්න කරලා තියෙන්නේ. මේක මං හිතන්නේ මේ මොහොතම කඩා ගන්න ඕනේ කියලා ඒ විශ්වාස කරනවා කියලා සඳහන් කරලා තියෙනවා මනෝවිද්‍යාඥතුමියනි. මොකද මේක දිගින් දිගටම ගියොත් ප්‍රශ්නයක් වෙයි කියලා තමයි අය සඳහන් කරන්නේ. සමහර දවස්වලට මනෝවිද්‍යාඥතුමියනි දැන් වීකෙන්ඩ්ස් වලට හොලිඩේස් වලට පොය දේස් වලට අපි ගෙදර ඉන්නවනේ. එතකොට අම්මලා කියනවා ඔයාලා ගෙදර ඉන්නකොට තමයි ළමයින්ගෙන් කරදර ඔයාලා ඔෆිස් යන්නනේ කියලා. අපි ආපුහාම එයාලගේ බිහේවියර් එක වෙනස් වෙනවා දුවනවා කෑ ගහනවා ඒකට අම්මලා කැමති නැහැ කියලා සඳහන් කරලා තියෙනවා මනෝවිද්‍යාඥතුමියනි. අනේ උනාට මැඩම් මමත් ආස නැහැ මට ගෙදරින් යන්න කියනකොට මගේ පපුව කඩාගෙන යන වචන වගේ තමයි ඒව මට ඇහෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ප්ලීස් මට උපදෙසක් දෙන්න. මේ හැසිරීමට හේතුව ලොකු අයගේ මොකක් හරි ඉන්ෆ්ලුවන්ස් එකක්ද කියලා අය විමසලා තියෙනවා. මොකද මගේ නැන්දම්ම සමහර වෙලාවට අපිත් එක්ක තරහ වුණාම එයා අපේ මූණ බලන්නේ අපි එක කතා කරන්නේ නැහැ. ඒක මටත් එහෙමයි අගේ පුතාටත් ඒක ඒ විදිහටම තමයි කරන්නේ. දැන් ළමයින්ටත් මේ වෙනස්කම් තේරෙනවා. මේ ටිකේ එහෙම ප්‍රොබ්ලම් එකක් හැබැයි අපි අතර තිබුණ නැහැ. ඒත් බබාගේ මේ දවස්වල රියැක්ෂන්ස් ඇක්ෂන්ස් ඒ විදිහට වෙද්දි හරි අමාරුයි. ලොකු අයගේ ඇක්ෂන්ස් වගේ තමයි ඒගොල්ලෝ හැසිරෙන්නේ. ඒ නිසා මට මේ දේවල් ටික වෙනස් කරගන්න උපදෙස් දෙන්න කියලා තමයි ඒ අම්මා ඉල්ලලා තියෙන්නේ. හරි හසිරි. මෙතන කාරණා කීපයක් හේතු වෙලා තියෙන්න පුළුවන්. ඒතර මේ දරුවා පොඩි කාලේ ඉඳන්මත් හැබැයි කියපු විදිහට පොඩ්ඩක් අක්කි ළඟට එනකොට අකමැත්තක් තිබිලා තියෙන ගතියක් තියෙනවා. ඒතර අපිට ඒක එක සංඥාවක් තමයි දරුවගේ අකිට සාපේක්ෂව සහ චිත්ත වේග බුද්ධිය චුට්ටක් අඩු වෙනවා. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ලෙවල් එක චුට්ටක් අඩු වෙන්න පුළුවන්. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් අඩු වුනහම ඒගොල්ලන්ට ආදරේ ගොඩක් ඕනේ. ඒගොල්ලන්ගේ චිත්ත වේග පරිපාලනය කරගන්න හරි අමාරුයි. ඒගොල්ලෝ ආදරේ මනින්නේ නිකන් ළඟ ඉන්නකොට කියන්නේ ඒක අර කියන්නේ අපි හිතමුකෝ ජෙලසි එක වුණත් එනවා ටිකක් ඉක්මනට. ළඟ ඉන්නකොට අකමැති නිකන් ආදරේ නැහැ කියලා කිව්වම ආදරේ නැහැ කියලා හිතන එහෙම ගතියක් තියෙන. ඒගොල්ලෝ sannivedana කරන විදිය ලෝකේ තේරුම් ගන්න විදිය වෙනස්නේ. ඒ වෙනස්කමත් එක්ක මේක තේරුම් ගන්න වෙන්න පුළුවන්. අකිලක්ක වැඩිපුර ඉන්නකොට අකිට වැඩිපුර ආදරේ මට ආදරේ නෑ වගේ නිගමනයන්ට ඇය එන්න ඉඩ තියෙනවා. මම හිතන්නේ ඒක තමයි වෙලා ඇත්තේ. ඒතකොට ඒකට සපෝට් වෙන්න පුළුවන් අම්මගේ මම හිතන්නේ එක අම්මා කෙනෙක් එහෙම ගති තියෙනවා කියලා කිව්වා. ඒක උතර එකක් ජෙනටිකලි සහ එයත් එක්ක ඉන්නේ. ඒතකොට පරිසරයත් එයත් ඉන්න පරිසරයකත් හැදෙන්නේ. එතකොට ඒ කාරණා මතුවලා එන්නට පුළුවන්. එතකොට මේ වගේ දෙයක් කොහොමද අපි හැන්ඩල් කරගන්න කියන එක තියෙනවා. එක තමයි මට තේරෙන එකක් තමයි ප්‍රශ්නේ අහන අයත් මට හිතෙනවා චුට්ටක් ඉමෝෂනල්ද කියලා. මොකද චුට්ටට හිත රිදෙනවා. අම්මීට මං ආදරේ නැහැ කියලා කිව්වහම ඇයට හිත රිදෙනවා. දරුවෝ කියන දේවල් ලොකුවට සීරියස් ගණන් ගන්න එපා. ඒ වගේම ඇයට හිත රිදෙන තැනක් තමයි ඔයගොල්ලෝ ගෙදර නැති වුණාම තමයි මේගොල්ලෝ බලන්න ලේසි. ඒතර මට හිතෙනවා ඔබත් ටිකක් සීරියස් ගන්නවා කියලා. කියන්නේ ඉමෝෂනල් වෙනවා ඉක්මනට කියලා තමයි මට නිකන් ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන විදිහ තියෙනවා. සහ වගකීම් ගොඩක් වගකීම් අරගෙන මම මේවා කරන්න ඕන කියලා හිතන ගතිය. මම නිකන් මට ඇත්තට මෙහෙම හරියට කියන්න බෑ දැකම නැති පුද්ගලෙක් ගැන මම කියන්න. නමුත් මේක ලියලා තියෙන විදිහ අනුව ටිකක් සීරියස් ඇති වගකීම් හරියට කරන්න ඕන කියලා හිතනවා කියලා ඇති. එතකොට අර අපි එහෙම වගකීමක් කරගෙන දැන් හැබැයි ඒ කියන්නේ එන්ජොයි කරන එකක් තියෙනවා. දැන් පේනවනේ සෙල්ලම් කරනවා මේ කරනවා. ඒ ඔක්කොම කියන්නේ හරියට සීලු දෙය කරන්න හදනවා ඇති කියලා මම හිතනවා. ඒ කියන්නේ අර Tamanටම ප්‍රෙෂර් එකක් දාගෙන හැමදේම ලස්සනට කරන්න ආස කෙනෙක් වෙන්නේ නැති කියලා මම හිතනවා. පර්ෆෙක්ට් අම්මා කෙනෙක් වෙන්න හදන අම්මෙක් කියනවා. ඒතකොට ටිකක් මහන්සි එකක්. එතකොට ළමයින්ට සම්කිසි පීඩනයක් එන්නට පුළුවන්. මොකද හැමදෙස්සම කල්පනා කරන්න ඕනේ දෙයක් තමයි චිත්ත වේග බුද්ධිය අඩු නැහැ. කියන්නේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් අඩු දරුවෙක් ගෙදර ඉන්නවා නම් ඇය එක්ක අපි ඉමෝෂනල් වෙන්නම බෑ. අපි ස්ථිර මම කියන්නේ අපේ ඉමෝෂන්ස් කියන්නේ හැම එකමත් එහෙමයි. නමුත් විශේෂයෙන් අර වගේ දරුවෙකුට ඉමෝෂනලි අපි අපේ ඉමෝෂනල් ස්ථායීතාවය බලපානවා දරුවත් එක්ක ගනුදෙනු කිරීමේදී. දරුවා ආදරේ නැහැ කිව්වා කියලා මම කියන්නේ කොයි වෙලේවත් ගණන් ගන්නට එපා.
ඒවා ඉමෝෂනල් වෙන්න එපා. දරුවා අඬද්දි දරුවා කෑ ගහද්දි ඒවට අපි අවුල් වෙලා අපි මානසිකව වැටෙන්න එපා. දරුවා අඬනවා. දරුවා අඬන්න පුළුවන් දුක නම්. දරුවා රණ්ඩු කරනවා. රණ්ඩු කරලා තරහ යන්න පුළුවන්. එතකොට අපි හැමතිස්සෙම බවුන්ඩරි එක මාක් කරනවා. පුතා it seems තේරෙන මට ටිකක් කේන්ති කිල්ල වගේ. ඕකේ ඔය කේන්ති වුණාම අපි කතා කරමු. කියලා කියන එක. එතකොට අක්කිටයි නංගි රණ්ඩු වෙනවා කොහොමද ඒකට මැදිහත් වෙන්න එපා. නංගි අසාධාරණ වුණත් අක්කිගේ පැත්ත ගන්න එපා. දෙන්නටම කියන නෑ දෙන්නට රණ්ඩු කරන්න බෑ. එහෙම වුණොත් මං අයින් වෙනවා. ඔය දෙන්න රණ්ඩු කරන්න නැතුව සෙල්ලම් කරන්න පුළුවන් වුණාම කියන්න මම ඇවිල්ලා සෙල්ලම් කරන්නම්. එතකොට දෙන්නටම සමාන වෙන්නම ඕනේ. ඒතර කියන්නේ ඒකේ consequences. ඒ කියන්නේ දැන් අපි තුමු එහෙම රණ්ඩු කරලා ඒකේ consequences අපි නෙගන්නේ. ඇයි පුතේ රණ්ඩු වෙන්නේ බලන්නකො මෙහෙම කියලා. එහෙම එකක් නෑ. consequence නෑ. ඕගොල්ලෝ තරහ ඕගොල්ලෝ රණ්ඩු වෙනවා නම් මට මෙතන ඉන්න බෑ. මම මෙතනින් අයින් වෙනවා. ඕගොල්ලන් රණ්ඩු කරන්නේ නැතුව මේ වැඩේ කරන්න පුළුවන් වුණාම මට කතා කරන්න මම එන්න. ඒතර ඒකේ දුක යන්නේ යාට. අපිට නෙමෙයි. අපි නෙමෙයි ළමයි දෙන රණ්ඩු කරනවා. බලන්නකො මට මොන තරම් මම මේ ඉඳලා ගෙදර ඉන්න දවසේ කියලා. එහෙම කිව්වොත් එහෙම ඔබ ඒක ඇතුළට තමන්ගේ වැරද්දක් හරි සහ තමන්ගේ දුකක් හරි තමන්ව පීඩනයට වික්ටිමයිස් කරගන්නවා. දැන් කවදාවත් මේ කිසිම දෙයකින් තමන් වික්ටිමයිස් කරගන්න බෑ. මේක ඔබගේ ප්‍රශ්නයක් නෙවෙයි ඔවුන්ගේ ප්‍රශ්නයක්. ඔවුන්ගේ ප්‍රශ්න අපි ඔවුන්ගේ ජීවිතය ඇතුළේ මේක විසඳන්න ඕනේ. ඔබේ ජීවිතය ඇතුළේ නෙමෙයි. ඒතර ඔවුන්ගේ ජීවිතය ඇතුළේ විසඳන්න ඔබේ බිහේවියර් ඔබ ඒගොල්ලොත් එක්ක කටයුතු කරන විදිය වෙනස් කරනවා. ඒකට අවශ්‍යයි ඉමෝෂනල් ස්ථායිතාවය. ඒතර මොකද්ද කරන්නේ? හරි. යන්න එතනින්. ඔයගොල්ලෝ රණ්ඩු කරනවා. මම කැමති නෑ රණ්ඩු කරනවා. රණ්ඩු කරන්න නැති වුනහම අකි නංගි මට කතා කරන්න. මං එන්න. ඒතර ඒක ස්ථිරවම දිගටම ඉන්න ඕනේ. ඒතර නංගිට තේරෙනකොට මේක සමානයි. දෙන්නටම සමානයි කියලා නංගිට තේරෙනකොට අඩුවේ. නමුත් එයාගේ චිත්තවේගී බුද්ධිය අඩු එක නිසා එයාගේ චර්යාවන් වලදී වෙනස් වෙන දේවල් යම් දේවල් තියෙන්න පුළුවන්. ඒක මං හිතන්නේ හැබැයි ඔබ පීඩාවට ඒගොල්ලෝ ඉස්සර ළමයා ඉස්සර බය වෙන්නත් බෑ මං කියනවා. ළමයාත් එක්ක රණ්ඩු කරන්නත් බෑ බයින්නත් බෑ. ළමයාට ලොකු කතා කියලා දිග වාක්‍ය කියලා ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න එපා. කෙටියෙන් ඍජුව කියන්න පුතා no you can't fight it akka. No stop it. No you can't do that. Firmly no you can't do that. කෙල්ල මේ බවුන්ඩරි එක මාක් කරන්න. අපිට ස්ථිරව කියන්න පුළුවන් වෙනවා දෙයක් දරුවෝ ඉස්සර. ඇයි පුතේ මෙහෙම කරන්නේ බලන්නකො කොච්චර ආදරේද ඇයි මෙහෙම අක්කි පවුනේ අක්කිටත් මෙහෙම කරේ. එහෙම නෑ. No පුතා you can't hit anyone. Stop it. අර ෆර්ම්ලි එක කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කිව්වට පස්සේ යාට පුළුවන්. ඒ දරුවා මුලින් කණ්ඩු වෙයි. මුලින් අඬයි වැඩිපුර. මම මේ කියන දේ මම හැමතිස්සෙම කියනවා. අපි අලුත් දෙයක් ඇප්ලයි කරනකොට ළමයාගේ ඒ තියෙන බිහේවියර් එක වැඩි වෙලා තමයි අඩු වෙන්නේ. ඒකට හේතුව එයා දන්න අම්මව හොයනවා එයා. දන්න අම්මා අවුල් වෙනවා. ඉමෝෂනලි කඩා වැටෙනවා. ඒ අම්මාව හොයනකම් එළියට එනකම් එයා රණ්ඩු කරනවා. එහෙම නෑ. No I'm not going to be here. කියලා කියන එක කියලා එතනින් අයින් වෙන්න. අයින් වුණාට පස්සේ තේරෙනවා ටික දවසක් යද්දී එයා තේරෙනවා අම්මා ස්ථිර අම්මව මට නටවන්න බෑ. හරි මෙන්න මෙහෙමයි මම වැඩ කරන්න ඕනේ කියලා. එයා ඒතකොට කොම්ප්‍රොමයිස් කරනවා කෝපරේට් කරනවා. ඉතින් ඒක තමයි අපි තේරුම් ගන්න ඕන කාරණේ. එකපාරට දේවල් එක දවසින් කරපු කරා කියලා වෙනස් ගොඩක් කල් යන්නේ නැහැ හසනි. මම මේ කියන එක සුමාන දෙකක් යද්දී දරුවෙක් වෙනස් කරන්න පුළුවන්. හැබැයි අපි දරාගෙන අපේ ස්ථිරතාවය දරාගෙන අපි ඉන්න ඕනේ. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙනයි සූදානම් වෙන්නේ. නුවර ඉඳන් තමයි ප්‍රශ්නය යොමු කරලා තියෙන කියලා සඳහන් කරලා තියෙනවා. මගේ පෙම්වතා එක්ක යාළුවලා දැන් අවුරුදු 3ක් වෙනවා මැඩම්. මගේ පෙම්වතා එක්ක මම IT කෝස් එකක් තමයි කරේ. එයා මාත් එක්ක ඒ ඉන්ස්ටිටියුට් එකේ නමක් සඳහන් කරලා දෙනවා. ඒකෙදි තමයි හමු වෙලා තියෙන්නේ. ගෑනු ළමයෙක් විදියට මම තමයි මුලින්ම එයාට ප්‍රොපෝස් කළේ කියලා සඳහන් කරලා තියෙනවා. එයාට මාර කැමතියි මම ඒ කාලේ ඉඳන්ම. එයා සිංහල මම මුස්ලිම්. ඒ දවස්වල ගෙදරින් ප්‍රශ්න වෙයි කියලා බයටද මම කැමති නැති එකටද දෙකටම නිසා ලොකු කැමැත්තක් පෙන්වුවේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. මම්ම තමයි බලෙන් එයා පස්සෙන් ගියේ. අදටත් ඒක එහෙමමයි. හැබැයි එදා හිටපු එයා නෙමේ අද ඉන්නේ. එයා අකමැත්ත පෙන්නුවත් එයා මට කැමති වුණා. එයා මට ගොඩක් ආදරෙයි. IT කෝස් එක ඉවරලා එයා ට්‍රේනින් ගියා නුවරම ආයතනයකට කියලා සඳහන් කරලා තියෙනවා. එයා ගිහින් මාස 6 ට්‍රේනින් එක ඉවර වෙන්න කිට්ටු කරලා එයාට බැච් එකේ ගෑනු ළමයෙක් එයා වගේම ට්‍රේනින් එකට ඇවිත් එයා ඒක මට කිව්වා අලුත් කෙල්ලෙක් ආවා කියලා. කොහමරි මං කිව්වා අතේ දුරට තියාගන්න කියලා. එයාව හම්බෙන්න ආපු දවසක මං දැක්ක අර ට්‍රේනින් ආපු ගෑනු ළමයට මැසේජ් එකක් දාලා තියෙනවා. එදා මම රණ්ඩුනා මං කිව්වනේ කතා කරන්න එපා කියලා වැඩිය. ඒත් එයා එක දිගට මේකේ chat කරලා තිබුණ එකක් මට අහු වුණා. මට එදා දවසම අවුල් හිතුණා මැඩම්. එදා එයා රෑ මට ඒ ගර්ල් එක chat කරපු chat එකම එව්වා. ඒකේ තියෙනවා මගේ හිත රිද්දන දේවල් ගොඩාක්. ඒ ගෑනු ළමයා එයාගේ අතේ චිත්‍රකුත් ඇඳලා තිබුණා. දවසක් මං ඒ චිත්‍ර දැකලා ආවම කවුද ඇඳ කියලා එයාම ඇඳගත්තා කියලා එයාමට පුංචි බොරුවකුත් කිව්වා.
එයා ඒ ගෑනු ළමයාත් එක්ක chat කරපු ඒ වගේ තියෙනවා. ඒ ගෑනු ළමයා ඇඳලා එවලා එයා ඒක මහ ලොකුවට වර්ණනා කරලා තිබුණා. මටත් චිත්‍ර අඳින්න පුළුවන් මැඩම්. මේත් එයා මාව ඒ තරම් වර්ණනා කරලා නැහැ. දවසක් මං එයාව හම්බෙන්න යද්දි සුවඳ පර්ෆියුම් එකක් ගහගෙන ගියා. එදා එයා කිව්වා ඒක ගඳයි. එයා පර්ෆියුම් වලට ආස නැහැ කියලා. අර ගෑනු ළමයාත් එක්ක chat කරපු chat එකේ තිබුණා එයාලගේ ඔෆිස් එකට perfume company එකකින් ඇවිල්ලා testing වලට perfume දීලා ගිහින් මං කොහොම හරි මගේ boy ගෙන් අහුවාම එහෙම තමයි කිව්වේ හරියටම දන්නේ නැහැ එදා testing වලට දුන්න perfume දුන්නා දවසේ ඒ ගෑනු ළමයා මැසේජ් එකක් දාලා ඒ perfume එක ගහලා බැලුවද කියලා අනේ මැඩම් මට මේ ඔක්කොම අවුලක් වගේ ඒක තේරෙන්නෙත් නැහැ හරියට කොහොම හරි එයා දීපු එකක්ද නැත්නම් ගෑනු ළමයා දීපු එකක්ද කම්පැනි එකකින් දීපු එකක්ද කියලා කොහොම වුණත් එයා ඒ ගෑනු ළමයාගේ නම කියලා ඒ ගෑනු ළමයාගේ එකේ ආපු perfume එකේ සුවඳ තරම් මේක සුවඳ නැහැ කියලා සඳහන් කරලා මෙන්න මේ chat වල තිබුණා. එදා මැඩම් මං හම්බෙන්න ආවම perfume වලට ආස නැහැ කියපු කෙනා වෙන කෙල්ලෙක්ගේ perfume එකේ සුවඳ පළතුරු සුවඳක් කියලා දන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ දේවල් වලට මට හරියට දුක හිතුණා මැඩම් කියලාත් සඳහන් කරලා තියෙනවා. තව දවසක් එයා ඒ ගෑනු ළමයාත් එක්ක මාව හැල්ලුවට දාලා කතා කරලා තියෙනවා. ඒකත් ඒ chat එකේ තිබුණා. උපරිම සති දෙකක් විතර තමයි මේ කතාව ගිහිල්ලා තියෙන්නේ. ඒ සති දෙකට ඒ ගෑනු ළමයාත් එක්ක එච්චර chat කරලා මං ගැනත් කියලා ඒවා මේවත් කියලා තියෙනවා. කොහොම හරි මං ඒ ගෑනු ළමයට අරන් කිව්වා ආයෙත් මැසේජ් දාන්න එපා මගේ පිරිමි ළමයාට කියලා. ඒ දවසක් ආයෙ මෙයා ඒ කෙල්ලව අන්බ්ලොක් කරලා මැසේජ් කරලා මං රණ්ඩු වෙන්න යද්දි සෝරි කියලා පැත්තකට වෙනවා. ඒ දවස්වල මැඩම් මගේ කොල්ලා අමාරුයි මහන්සි කියලා අර ගෑනු ළමයාත් එක්ක hina වෙවි මැසේජස් දාලා මට කියනවා මහන්සි අමාරුයි කියලා. හැබැයි එයාත් එක්ක hina වෙවි chat කරලා තියෙනවා. මම සුදු ලස්සන කෙනෙක්. එයාත් සුදුයි ලස්සනයි. මං එයාගේ FB WhatsApp Telegram accounts වල password ඉල්ලනකොට එයා shape වෙලා යනවා. එයා හොඳ කොල්ලෙක්. එහෙම දඟලන් ඉන්න නරක චරිතයක් තියෙන කෙනෙකුත් නෙමෙයි. එයා සමහරවිට වැරදි කරන්නේත් නැතුවත් ඇති මැඩම්. හැබැයි මුලින් අකමැත්ත පෙන්නුවත් දැන් අකමැත්තක් නැහැ. යා මට ආදරෙයි. ඒක පේනවා. ඒක මට දැනෙනවා. මං කැමති නෑ යාට ගෑනු ලාළුවෝ ඉන්නවට. කොටින්ම කිව්වොත් මං කැමති නෑ ගෑනු කෙනෙක් ඉන්න reel එකක්වත් එයා බලනවට. ඒවට react කරනවට. මං කියලා තියෙන්නේ දේවල් බලන්නවත් එපා කියලා. ඒවට රියැක්ට් කරන්න යන්නත් එපා කියලා. ඉතින් මං යාව සැක කරනවා මැඩම් ගොඩක්. මට යාව නැති වෙයි කියලා බයක් දැනෙනවා ගොඩක්. මේක ඇත්තටම මගේ ප්‍රශ්නයක් නේද කියලාත් ඇය සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ දිගටම සඳහන් කරලා තියෙන ඒ වගේ දේවල් මනෝවිද්‍යාඥතුමියනි. හැබැයි මේ විදිහට සැක කරන්නේ නැතුව ආදරය කරලා ඉන්න පුළුවන්ද මට මේ තියෙන මානසික ප්‍රශ්නයක්ද කියලාත් අය ප්‍රශ්න කරලා තියෙනවා. ඔව් ඇත්තටම මං හිතන්නේ මෙහෙමයි. ඉතින් අර මේ ප්‍රශ්න ඉදිරිපත් කරන තරුණියන් හොයනවා වැඩි. ඒ කියන්නේ තමන්ගේ මහත්තයා තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් පාර්ට්නර් වෙන කට්ටිය දිහා බලන්න නැතුව ඉන්න කියලා ඉල්ලන එක අසාධාරණයි. අපි හැමෝම පෘථග්ජනයෝ. අපිට බලන්න හිතෙනවා. ලස්සන දේවල් දිහා බලන්න හිතෙනවා. එහෙම බලනවා කියලා කෙනකින් කියවෙන්නේ සම්මන්තා ගොඩනගන්න යනවා කියලා. ඉතින් බලන වෙලාවල් වලට ඒක නොදැක්ක වගේ ඉන්න පුළුවන්කමක් අපිට තියෙනවා. ඒතකොට අපි ඔබ ලස්සන නම් ඔබට යම්කිසි විශ්වාසයක් ඔබ ගැන තියෙනවා නම් ඒ විශ්වාසය හින්දා තමයි ඔබ හස්බන්ඩ් වගේ පාර්ට්නර්ව බොයිෆ්‍රෙන්ඩ්ව විශ්වාස කරන්න ඕනේ. නැතුව බොයිෆ්‍රෙන්ඩ්ව විශ්වාස කරනවා කියන එක නෙවෙයි. මට ඔබට තියෙන්න ඕනේ මම කියන්නේ වැදගත් කෙනෙක් මට ඔහු ආදරේ. ඒතකොට ඒ ආදරේ ඇතුලේ අපි දෙන්නගේ සම්බන්ධය පවත්වාගෙන යන්න අපිට පුළුවන් කියලා කියන විශ්වාසය නැතුව හැමතිස්සෙම චෙක් කරලා වෙන කට්ටියගේ ජීවිතේට ලං වෙනකොට ඒගොල්ලන්ට බයයි ඔබ මේ සම්බන්ධය ඇතුලේ ප්‍රශ්න ඇති කරගත්තොත් ඔබට නිතැතිම්ම වෙන්නේ ඔහුව නැති වෙන එක තමයි. ඇත්තටම ඒතර ඔබගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒතර ඇයගේ ප්‍රශ්නේ අපිට තේරුම් ගන්න විදිහක් නැහැ. අසින් එයාගේ පෞල් පරිසර සහ ඒ දේවල් අපිට සඳහන් කළ නැති හින්දා මොකක් හෝ ඔබ ටිකක් වැඩි මම හිතන්නේ අවුලටපත් වෙනවා. ඔහු සම්බන්ධයකට යද්දි අනිත් අයත් එක්ක කතා කරද්දි ඒ රණ්ඩුවම ඇති ටික ටික ඔබගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ හිතෙන් දුරස් වීමක් ඇති වෙන්න. ඇත්තම ඔබට ප්‍රශ්නයක් තියෙනවා. ඔයගේ හිතනවා නම් ඒක දරා ගන්න බැරි තරම් පීඩනයක් නම් මම හිතන්නේ ඇයට සිද්ධ වේවි. යම්කිසි දෙයකට ප්‍රොෆෙෂනල් සපෝට් එකක් ගන්න. එහෙම ඒක තමයි හොඳම දේ. මොකද මෙතන තොරතුරු මදි හින්දා ඇයට තියක් කියන්න බෑ. ඇත්තටමත් හැබැයි මේ මෙහෙම දෙයක් තියෙනවා පිරිළමයාගේ ප්‍රශ්නේ පැත්තෙනුත් මොන දේ වුණත් තමන්ගේ ගෑනු ළමයා ගැන වෙන කෙනෙකුට කතා කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ හොඳම යාළුවොත් එක්ක අපිට කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් හැටියට. ඒ කියන්නේ ක්‍රිටිකලි අපිට යමක් ඩිස්කස් කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මෙයා මෙහෙමයි කියලා කිසි කෙනෙක් එක්ක තමන්ගේ පාර්ට්නර් ගැන එයා නැති තැනක එහෙම කතා කරන එක හොඳ
නැහැ. නැති තැනක කතා කරන්න පුළුවන් ප්‍රොෆෙෂනල් කෙනෙක් එක්ක. එහෙම නැත්නම් යමන් දැනුවත් කියන කෙනෙක් එක්ක කතා කරලා යම් තමන්ට යම් ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන්. නමුත් එහෙම නැතුව කරනවා නම් ඒකත් වැරදි. ඒ වගේම ඔබට ඔබව එන්ජොයි කරන්න නැහැ කියලා හිතනවා ඔබේ සුවඳ හො එන්ජොයි කරන්න නැහැ කියලා හිතනවා නම් පොඩ්ඩක් එතනත් හිතන්න කාරණයක් තියෙනවා. ඒකට ඔබට වඩා ප්‍රයොරිටි එක අනිත් අයට දෙනවා නම් මේක සැක කරනවා කියලා කියන එකක් නෙමෙයි. ඒතර ඇත්තටම ඔය දෙන්නගේ තියෙන ස්පාක් එක දැන් ඉවරද? ඒ ඔය දෙන්න අතර තියෙන මේ මොකක් හරි බැඳීම ඒක ඇත්තට මේ පරණ විදිහටම තියෙනවද නැත්නම් ඒක යම් කිසි විදිහකට අඩු වෙලාද කියලා කියන එක කල්පනා කරන්න ඕන. කොහොම හරි පිරිමියෙක්ව අපේ ළඟ තියාගන්න උත්සාහ කරන නම් නරකයි. නේද? අපි දෙන්නගේම බැඳීම හරිම වැදගත් සම්බන්ධයකට. එතකොට කොහොම හරි පිරිමියෙක්ව තියාගන්න මොනවා හරි කරලා තියාගන්න යනවා කියලා කියන්නේ මොකද කසාද කියලා කියන්නේ හරි වැදගත් සීරියස් දෙයක්. අපි ජීවිත කාලයක් ජීවත් වෙන්න යන්නේ. එතකොට ඒකට ලොකු බැඳීමක්, කැපකිරීමක්, විශ්වාසයක් ගොඩාක් දේවල් තියෙන්නට ඕන. ඒක ආදරේ විතරක් මදි. ඒක ආරක්ෂා වෙන්න නම්. මම හිතන්නේ දැන් ඉන්න ගෑනු ළමයි දැන් ඉන්න නෙමෙයි මම දැන් තිබෙන බොහෝ දෙනෙක් ඉන්නවා මගේ කරගත්තට පස්සේ මගේ තමයි. ගෑනු ළමයි පිරිමි ළමයිනුත් එහෙමයි. වෙන පිරිමි ළමයි කාස්ට්‍රේ කරන්න බෑ, යාළුවෙක් එක්ක කතා කරන්න බෑ, ෆොටෝ එකක් ගන්න බෑ. බොහෝමයක් දේවල් මේ වගේ අහන්න දකින්න තියෙනවා. ඉතින් අර ඇත්ත තත්ත්වය තේරුම් ගන්න ඕනේ නේද මනෝවිද්‍යාඥතුමියනේ. ඒ අපි යථාර්ථවාදී වෙනවා. හැමදාම කියන්නේ යථාර්ථවාදී වෙන්න. ඔබට කිසිම දෙයක් මේ ලෝකේ වෙනස් නොකර තියාගන්න බෑ. වෙනස් වෙන දේවල් වෙනස් නොකර අපි ළඟ තියාගන්න ගියාම තමයි අපිට දුක එන්නේ. වෙනස් වෙන බව දැනගෙන අපිට මේ හම්බෙන අවස්ථාවේ සතුටින් හිටියොත් එහෙම ඔබ ලස්සන මිනිසෙක්. ඒතර ඔබට හම්බෙන හැම මොහොතේම ඔබ ජීවත් වෙලා ලස්සනලා දර ඔබට ලස්සන මතකයන් ටිකක් තමයි අවසානයේ ඉතුරු වෙන්නේ. එහෙම නැත්නම් හැම මොහොතේම නැති වුණු දේ නැති වෙන්නේ තියෙන දේ නැති වෙයි කියලා බය වෙන්නත් අපිට දෙයක් නැති වෙයි කියලා හිතන්නත් පටන් ගත්තොත් එහෙම වෙන්නේ. අපිට තියෙන වෙලාවෙත් ඒක විඳින්න බැරි වෙන එක. ඒතර ඔබට හැමදාම තියෙන්නේ අඳුරු මතක, දුක මතක. ඔබතුමිය බොහොම අපූර්වවට කියලා දුන්න. ඇත්තටම මේ මං හිතන්නේ ගොඩක් දෙනකොට හිතට තදින් දැනගන්න ඕන දෙයක් තමයි මගේ හිතටත් එකවරම බැදුණා. අනිත් පාර්ට්නර් මගේ පාර්ට්නර්ට එයා මට නැති වෙයි කියන එක නෙමෙයි මගේ ඩිමාන්ඩ් එක මම හදාගෙන තියන් ඉන්නවා නම් ඒ අපිට අය නැති වෙනවා කියන ඒ බයෙන් ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. යනවා නම් කෙනෙක් හසනේ යන්න දෙන්න. අඬන්න. මම හැමදාම කියනවානේ. යනවා නම් කෙනෙක් තියාගන්න හදන්න එපා බලෙන් යන්න දෙන්න. ඔබ අඬන්න. බය නැතුව අඬන්න. මං කියන හැමදාම බය නැතුව ආදරය කරන්න. ආදරය කරුණාම බය නැතුව අඬන්න. අපි මේ ඉන්න ටිකේ බොහොම සතුටින් ජීවත් වෙන්නයි ආවිල්ලා තියෙන්නේ. ඉතින් ඔබේ ජීවිතේටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් අපිට යොමු කරන්නට පුළුවන්. මොකද මේ ජීවිතේට හරිම පාර කියලා දෙන Positive Parenting Plus වැඩසටහන බේබින්ම ස්තුතියි ඔබතුමියට අද දවසෙත් අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබේ ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න ඕනේ හසිනි ඒකනායක නිල Facebook පිටුවට මැසේජ් එකක් විදිහට යොමු කරන්න. සවිස්තරව යොමු කරන්න. එතකොට අපිට ප්‍රශ්නයට නිවැරදිම පිළිතුර ලබා දෙන්නට හැකියාව තියෙනවා. එහෙනම් අදට සමුගන්නයි සූදානම් වෙන්නේ. ඔබට සුබ සතියක් වේවා.